ලින්කන් ඉන්ස්ටිටියුට් ඔෆ් ග්‍රැජුවේට් ස්ටඩීස් කියලා කියන්නේ ලින්කන් යුනිවර්සිටි මැලේසියා වල බ්‍රාන්ච් කැම්පස් එක විදියට ඔපරේට් වෙන ආයතනය. එතකොට ලින්කන් යුනිවර්සිටි එක කියන්නේ ඒබ්‍රහම් ලින්කන් ෆවුන්ඩේෂන් එකෙන් රූටඩ් වෙච්ච ආයතනයක්. ඒ නිසා අපි ඇත්තටම ඔපරේට් වෙන්නේ non profit organisation එකක් විදියට. ඒ නිසා තමයි අපේ ආයතනයෙන් උපාධියක් හදාරනකොට ඒ තියෙන ගොඩාක් උපාධි පාඨමාලාවන් එහෙම නැත්නම් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් 1 මිලියන් වලට වඩා අඩු ගානකට කම්ප්ලීට් කරගන්න පුළුවන්. එතන මද කාලේ 1 මිලියන් වලට අඩු ගානකට උපාධි පාඨමාලා මෙතන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකක් කරනවා කියන්නේ තාමත් ඒ කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා මම හිතන්නේ ඇඩ්වාන්ස් ලෙවල් හරි එහෙම නැත්නම් O level වලින් හරි O level කරන ෆවුන්ඩේෂන් ප්‍රෝග්‍රෑම් එක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇඩ්වාන්ස් ලෙවල් වලින් වෙනවා නම් ඒක 3 මිනිමම් පාසස් තියෙන්න ඕනේ. ඉතින් මැත්ස් කරලා තිබ්බත්, සයන්ස් කරලා තිබ්බත්, ආර්ට්ස් කරලා තිබ්බත්, කොමර්ස් කරලා තිබ්බත්, IT පැත්ත කරලා තිබ්බත් ඕනම ෆීල්ඩ් එකකට අපේ ඩිග්‍රීස් තියෙනවා. engineering, social sciences, education, B.Ed, early childhood education, biomedical science, biotechnology, IT, cyber security, artificial intelligence, sports science වගේ මේ ඕනම ඒරියා එකකින් ඕනම ෆීල්ඩ් එකකට ඔයගලන්ට උපාධි පාඨමාලාවක් තෝරගන්න පුළුවන්. ඊට අමතරව USA වල දෙන BBA හරි MBBA හරි ප්‍රෝග්‍රෑම් එකක් උනත් අපිත් එක්ක ඇවිල්ලා ලංකාවේ ඉඳන් අවුරුදු 4ම සම්පූර්ණ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆර් ප්‍රෝග්‍රෑම් එකකට යන්නත් පුළුවන්.